ඔන්න මම කිව්ව විදියටම ආවා ඔයාලත් එක්ක අපේ පළවෙනි සවාරිය යන්න. හොග්වර්ට්ස් කියන්නේ අපි හැමෝම යන්න ආසාවෙන් ඉන්න තැනක්නේ. ඉතින් මම අද ඔයාලව එක්කයි යන්න හදන්නේ හොග්වර්ට්ස් බලන්න. ඉතින් මම මුලින්ම කියලා ඉන්නම් මේ හොග්වර්ට්ස් වල පිහිටීම ගැන. මේ හොග්වර්ට්ස් පිහිටලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ් වල තියෙන ජලාශයක් අසල. එතකොට මේ හොග්වර්ට්ස් වල ආදර්ශ පාඨය වෙන්නේ නිදා සිටින මකරෙකුට කවදාවත් කිති කවන්න යන්න එපා කියන එකයි. දැන් අපි බලමු හොග්වර්ට්ස් මායා පාසලේ ආරම්භය පිළිබඳව. මායාකාරය මායාකාරයෙක් කිව්වාම දැන් නම් ලොකු පිළිගැනීමක් තිබ්බට ඉස්සර නම් මායාකාරයොන්ට මගල්ස්ලා එක්ක. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් තිබ්බ ඒ තරම් හොඳ සුවදත්තයක් නම් නෙවෙයි. දැනට අවුරුදු 1000කට විතර කලින් සාමාන්‍ය මිනිසෙක් මායාකාරයෙක් අල්ලගත්තාම එයාලට සැලකුවේ හරිම දරුණු විදියට. මේ ගැන ඉතින් මර්ලින් සිරිස් එක බලපුවා නම් හොඳටම දන්නවා. මේ කාලේ වෙද්දි හිටපු දක්ෂ මායාකරුවන් 4 දෙනෙක් එකතු වෙලා තීරණය කරා මායා පාසලක් නිර්මාණය කරලා මායාව පිහිටලා තියෙන දරුවන්ට මැජික් පාවිච්චි කරන විදිය උගන්වන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසේදී හොග්වර්ට්ස් නිර්මාණය කරන්න අඩිතාලම වැටුනේ. ඉතින් මේ කියන 4 දෙනා තමයි ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ, රොවෙනා රේවන්ක්ලෝ, සලසා ස්ලිදරින් සහ හෙල්ගා හෆල්පෆ් කියන 4 දෙනා. ඉතින් මේ ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ කියන්නේ දක්ෂ වගේම නිර්භීත මායාකාරයෙක්. ඒ වගේමයි සලසා ස්ලිදරින්. සලසා ස්ලිදරින් කියන්නේ විශේෂ හැකියාවන් ගොඩක් පිහිටලා තිබ්බ මායාකාරයෙක්. ඔහුට පාසල්ට ඒ කියන්නේ සර්පයන් සමග කතා කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම සලසා ස්ලිදරින්ගේ මායා යෂ්ටියක් ටිකක් විශේෂයි. මොකද ඒ මායා යෂ්ටිය ස්නේක් ෆුඩ් කියන ලීයකින් හදලා තිබුණා වගේම ඒ හරය බැසිලික් සතෙකුගෙන් ලබාගෙන තිබුණා. මේ විශේෂ මායා යෂ්ටිය ගැන මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්. දැන් අපි ආපහු යමු කතාවට. මේ වගේම හෙල්ගා හෆල්පෆ් කියන්නේ ආහාර සම්බන්ධ මායාවන්ට ගොඩක් දක්ෂ මායාකාරියක්. ඒ වගේම රොවිනා රේවන්ක්ලෝ කියන්නේ ගොඩක් බුද්ධිමත් මායාකාරියක්. ඉතින් මේ මායා පාසල හදන්න ඕනේ තැන සහ මායා පාසලේ නම හොග්වර්ට්ස් කියලා නම් කරලා තියෙන්නේ මෙන්න මේ රොවිනා රේවන්ක්ලෝ. ඉතින් මේ මායා පාසල හදන්න සුදුසු ස්ථානයක් තෝරගත්තු කතාවත් හරිම ලස්සන කතාවක්. ඔන්න දවසක් රෑ රොවිනා රේවන්ක්ලෝ හීනයක් දකිනවා. එයා දවසක් ඇවිදින්න යද්දි ඌරෙක් වගේ සතෙක් එයාට මඟ පෙන්වමින් ඉඳගෙන යනවා. ඒ ඌරා ජලාශයක් අසල තැනක් රොවිනට පෙන්නනවා. එතන තමයි රොවින හොග්වර්ට්ස් හදන සුදුසුම භූමිය කියලා හඳුනගන්නේ. ඒ වගේම රොවින හීනෙන් දකිනවා මායා පාසල ඉදි වෙන්න ඕන විදියත්. ඔයා හැරි පොටර් මූවිස් වල දැකලා තියෙන එහෙ මෙහෙ ගමන් කරන පඩිපෙළ නිර්මාණය වෙන්නේ මෙන්න මේ රොවිනා රේවන්ක්ලෝගේ අදහසකට අනුවයි. ඉතින් මේ හොග්වර්ට්ස් මායා පාසලේ පිහිටීම ගැන කතා කළොත් මේක පිහිටලා තියෙන්නේ ස්කොට්ලන්ඩ් වල තියෙන ජලාශයක් ළඟ. මේ ජලාශයට බ්ලැක් ලේක් කියලා කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් භයානක සත්තු ඉන්න ෆොබින් ෆොරෙස්ට් එකටත් මේ හොග්වර්ට්ස් මායා පාසල මායිම් වෙනවා. මේ දෙකට මැදි වෙලා ඉදි වුණ මායා පාසල අසලම හොග්ස්මීඩ් විලේජ් එකත් පිහිටලා තිබුණා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? මේ හොග්වර්ට්ස් මායා පාසල සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න පුළුවන් නේද කියලා. ඇත්තටම ගත්තොත් එහෙම පේන්නේ නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සෙක්, ඒ කියන්නේ මගල් කෙනෙක් මේ ප්ලේස් එකට ගියොත් එයාලට පේන්නේ නටබුන් වෙලා ගිය පරණ ගොඩනැගිල්ලක් විතරයි. එතන ඉස්සරහා ඇතුල් වීම භයානකයි කියලා බෝඩ් එකකුත් එතන ගහලා තිබුණා. ඒ වගේම මුළු හොග්වර්ට්ස් භූමියම මන්තර වලින් ආරක්ෂා කරලායි තියෙන්නේ. ඒ ආරක්ෂාවන් නිසා පිටතින් කිසිම මායාකරුවෙකුට ඇතුල් වෙන්නත් බෑ. ඇතුලේ ඉඳන් කිසිම මායාකාරයෙකුට පිට වෙන්නත් බෑ. ඒ වගේම මේ මායාවන් කිසිම විදියකින් කඩන්නවත් වෙනස් කරන්නවත් බෑ. ඉතින් හොග්වර්ට්ස් මේ පිටස්තර ලෝකෙන් ආරක්ෂා වෙද්දි හෙල්ගා හෆල්පෆ් මායා පාසලේ මුළුතැන්ගේ බාරව වැඩ කළා. එයා අලුත්ම අලුත් රසම රස කෑම වට්ටෝරු දහස් ගණනක් හඳුන්වා දුන්නා. ඒ වගේම ඒ කෑම සකස් කරන්න එයාලා හවුස් එල්ෆ්ලා දහස් ගණන් බඳවගත්තා. අපි ඊළඟට බලමු මේ හොග්වර්ට්ස් වල තියෙන හවුස් 4 ගැන. හොග්වර්ට්ස් නිර්මාණකරුවන් 4 දෙනා එකතු වෙලා එයාලගේ නම් පාවිච්චි කරලා ග්‍රිෆින්ඩෝ, ස්ලිදරින්, රේවන්ක්ලෝ සහ
හෆල්පෆ් විදියට නිවාස 4කට බෙදාගත්තා. ඒකෙදි ගොඩ්රික් ග්‍රිෆින්ඩෝට ඕන වුණා තමන්ගේ නිවාසයට දක්ෂ නිර්භීත අයව තෝරගන්න. ඉතින් ග්‍රිෆින්ඩෝ නිවාසයේ නිල ලාංඡනයටත් එයා සිංහෙක්ව තෝරගන්න නැත්තේ ඒ නිසා. මේ නිවාසයට අදාළ වර්ණය රතු සහ රත්තරන් පාට වුණා. සලසා ස්ලිදරින්ට ඕන වුණා පිරිසිදු ලේ තියෙන පවුල් වලින් පැවත එන උපායශීලී මායාකාරයන් විතරක් තමන්ගේ නිවාසයට තෝරගන්න. සලසා ස්ලිදරින් කියන්නේ පාසලටන් කතා කරන්න පුළුවන් මායාකාරයෙක් වුණ නිසාම එයාගේ නිවාසයේ සත්වයා වුණේ සර්පයෙක්. මේ සර්පයා ගොඩක් කට්ටිය හිතගෙන ඉන්නේ බැසිලිස්ක් කියලා. නමුත් මේ ඉන්නේ බැසිලිස්ක් කෙනෙක් නෙවෙයි. එතකොට මේ නිවාසයේ ඔහු තෝරගත්තේ කොළ සහ රිදී පාට. ඒ වගේම නිල් සහ බ්‍රෝසන් පාට එක්ක රාජාලියෙක් තෝරගත්ත රොවිනා රේවන්ක්ලෝ බුද්ධිමත් මායාකරුවන් එයාගේ නිවාසයට බඳව ගද්දි හෙල්ගා හෆල්පෆ් තමන්ගේ බ්ලජර් සතෙක් ලාංඡනය කරගත්ත කහපාට නිවාසයට පක්ෂපාතී ඉවසිලිවන්ත ශිෂ්‍යයෙක් තමන්ගේ නිවාසයට තෝරගත්තා. ඉන් පස්සේ මේ 4 දෙනාගේම එකඟතාවයෙන් තමන්ට අනන්‍ය වෙච්ච වස්තු 4ක් පාසල වෙනුවෙන් පරිත්‍යාග කළා. එක් ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ තමන්ගේ කඩුවත් හෙල්ගා හෆල්පෆ් විසින් හෆල්පෆ් ලාංඡනය සලකුණු කරපු කුසලානයක් ලබා දෙද්දි රොවිනා රේවන්ක්ලෝ තුවෙලා තිබුණ විශේෂ ඩයඩම් එක එයා දුන්නා. ඒ වගේම සල්සා ස්ලිදරිනුත් එයාගේ විශේෂ ලොකට් එක මායා පාසල වෙනුවෙන් ලබා දුන්නා. මෙහෙම ටික කාලයක් යද්දි එයාලට ඇති වුණ ප්‍රශ්නයක් තමයි එයාලා නැති කාලෙක කොහමද මේ නිවාස 4 ළමයි තෝරගන්නේ කියන එක. ඒ වෙලාවේදී ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ තමන්ගේ තොප්පිය ඒ වෙනුවෙන් ඉදිරිපත් කරා. ෆවුන්ඩර්ස්ලා 4 දෙනාම එයාලගේ මායාවන් පාවිච්චි කරලා අන්න ඒ විදියට සෝටින් හැට් එක නිර්මාණය කරගත්තා. මේ කියන නිවාස 4 ශිෂ්‍යයන්ට ඉන්න වෙන වෙනම කොමන් රූම්ස් 4ක් තිබ්බා. සෝටින් හැට් එක හැම අවුරුද්දකම අලුතෙන් එන ළමයින්ව නිවාස 4ට බෙදුවට පස්සේ එයාලගේ කොමන් රූම්ස් වලට යනවා. ඉතින් මේ කොමන් රූම් තියෙන තැන් ගැන කතා කළොත් ග්‍රිෆින්ඩෝ කොමන් රූම් එකට යන්න තියෙන්නේ හොග්වර්ට්ස් වල 7 වෙනි තට්ටුවේ තියෙන ෆැට් ලේඩිගේ ෆොටෝ එක පිටිපස්සේ. ෆැට් ලේඩිගේ ෆොටෝ එක ළඟට ගිහින් පාස්වර්ඩ් එක කිව්වාම ග්‍රිෆින්ඩෝ සිසුන්ට කොමන් රූම් එක ඇතුළට යන්න දොර ඇරෙනවා. ඊට පස්සේ ස්ලිදරින් කොමන් රූම් එක තියෙන්නේ මාලිගාවේ පහළ තට්ටුවේ තියෙන ඩන්ජන් එකක. ඒ වගේම රේවන්ක්ලෝ කොමන් රූම් එක තියෙන්නේ හොග්වර්ට්ස් කාසල් එකේ තියෙන උස කුළුණක. මේ කොමන් රූම් එකට ඇතුල් වෙන්න නම් කොමන් රූම් එකේ දොරේ ඉන්න උකුස්ස ආන තේරවිල්ල විසඳන්න ඕන. ඊට පස්සේ හෆල්පෆ් කොමන් රූම් එක නම් තියෙන්නේ හොග්වර්ට්ස් මුළුතැන්ගේ කිට්ටුවමයි. හොග්වර්ට්ස් කියන්නේ විසඩින් වර්ල්ඩ් එකේ තියෙන මායා පාසල් අතරින් හුඟක් පැරණි මායා පාසලක්. ඉතින් මේ මායා පාසලේ charms, care of magical creatures, defense against the dark arts, herbology, history of magic, potions, transfiguration වගේ විෂයන් ගොඩක් ඉගෙනුවා. කාලය ඔහොම ගත වෙද්දී ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ සහ සලසා ස්ලිදරින් අතර බයින් බස්වීමක් ඇති වුණේ මායා පාසලට මගල් බෝන් සිසුන් ඇතුළත් කරගෙන. සලසා ස්ලිදරින් මේකට විරුද්ධ වුණා වගේම අනිත් 3 දෙනාම ඒකට කැමති වුණා. ඒ නිසා සලසා ස්ලිදරින් තීරණය කළා හොග්වර්ට්ස් වලින් ඉවත් වෙලා යන්න. සලසා ස්ලිදරින් ඒ අයින් වෙලා යන්න තීරණය කරේ එයාගේ තව යටි අරමුණක් ක්‍රියාත්මක කරගෙන. සලසා ස්ලිදරින් පාසලෙන් ඉවත් වෙන්න කලින් හොග්වර්ට්ස් වල රහස් කුටියක් නිර්මාණය කළා. ඒට ඇතුල් වෙන්න පුළුවන් පාසලටන් දන්න අයට විතරයි. ඒ කියන්නේ සත්ව භාෂාව දන්න අයට විතරයි. ඒ වගේම මේ රහස් කුටිය ඇතුලේ භයානක සත්වයෙක් වුණ බැසිලිස්ක් කෙනෙක් ජීවත් වුණා. සලසා ස්ලිදරින්ගේ අරමුණ උනේ කවදා හරි මේ සත්වයා එළියට ඇවිත් මගල් බෝන් සිසුන් විනාශ කරලා දාන එක. ඉතින් ඔයාලටත් මතකයිනේ හැරි පොටර් දෙවෙනි කතාවේදී හැරි චේම්බර් ඔෆ් සීක්‍රට් එකට යනවා. මම චේම්බර් ඔෆ් සීක්‍රට් එක ගැන ඊළඟ වීඩියෝ එකෙන් වෙනම විස්තරයක් අරගෙන එන්නම්. පොඩර් හෙඩ්ස් අදට ගෙනාපු කතාව ඉවරයි. ඊළඟ දවසේ අලුත් කතාවකින් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.